එක්කගෙන යන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. කොළඹ ඉන්ටර්නැෂනල් බුක් ෆෙයාර් 2025. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025. මේ අවුරුද්දේ සැප්තැම්බර් 27 ඉඳන් ඔක්තෝබර් 6 වෙනිදා වෙනකම් උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම්ම පැවැත්වෙනවා. වෙනදා වගේම ඇතුළත් වීමේ ගාස්තුව වෙන්නේ රුපියල් 20යි. ඔන්න මේ පාරේ මම ගියේ නවකතා පොත් මිලදී ගන්න නම් නෙවෙයි. අපි ගියේ පුංචි බබාලට ඕන කරන අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, පාට පෙට්ටි මෙන්න මේ වගේ දේවල් මිලදී ගන්න තමයි ගියේ. ඉතින් ගොඩාක් අඩු ගණන් වලට අපි මිලදී ගත්තා අපිට ඕන කරන ඒ අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් වගේ දේවල්. සාමාන්‍යයෙන් ගොඩාක් තැන්වල 120 වගේ ඩිස්කවුන්ට් දැක ගන්න හැකියාව තිබුණා. ඉතින් ඕන කරන බඩු ටික ලස්සනට පිළිවෙලට ලියාගෙන ගිහිල්ලා ඒවා අපි අරගත්තා. ඉතින් අමතක කරන්න එපා යනකොට අනිවාර්යයෙන්ම ලොකු බෑග් එකක් දාගෙන යන්න. මොකද තැන් තැන් වලින් හම්බ වෙන පොත් වගේ පොත් දාලා අපිට හම්බ වෙන ඒ බෑග්ස් ඔක්කොම එල්ලගෙන යන්න අපහසුයිනේ. ඉතින් අපි අරගෙන යන අර ලොකු බෑග් එකට අපි ඔක්කොම දාගෙන ගෙනියන්න පහසු වෙන්න තියාගන්න පුළුවන්. ඉතින් බුක් ෆෙයාර් එකට යන කෙනෙක්ට කැම වලින් අඩුවක් වෙන්නේ ඕන තරම් කැම තියෙනවා. ඔයාලට කන්න පුළුවන් බර්ගර්ස් ඊළඟට කොත්තුමි බීම වර්ග මේ හැම දෙයක්ම බුක් ෆෙයාර් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. පේනව නේද පොත් දැක්කම කොච්චර මේ පොත් මිලදී ගන්න නැහැ කියලා හිතාගෙන ගියත් අන්තිමේදී මොකද වෙන්නේ? මිලදී ගන්නම හිතෙනවා. ඉතින් මටත් අන්තිමට ඒ වගේ වැඩක් තමයි වුනේ. මම ගත්තේ මොනවද කියලා මම අන්තිමට ෆොටෝ එකක් ඇඩ් කරලා තියන්නම්. ඉතින් නිදහසේ බලන්න මොනවද තියෙන්නේ කියලා ඔයාලටත් යන්න හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. මොකද නවකතා, පරිවර්තන කතා වගේ දේවල් අපි මිලදී ගන්නවා. වගේම පුංචි බබාලට අවශ්‍ය කරන පොඩි දරුවෝ ඉන්න අම්මලා තාත්තලට නම් ගොඩාක් වැදගත් වෙනවා. එයාලගේ පාසල් උපකරණ ටික එකපාර අපිට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා නම්. ඉතින් මෙතනදී අපිට ඩිස්කවුන්ට්ස් වලට ඇතුළත් මේ බඩු ටික මිලදී ගන්න පුළුවන්කම තියෙන නිසා ගොඩාක් වාසි. දැන් අපි පෑන් එහෙම මිලදී ගත්තා. සමහර තැන්වල පෑන් පහම රුපියල් 90ට වගේ තමයි බිල් උනේ. සමහර තැන්වල පෑන් 3ක් ගත්තම එක පෑනක් ෆ්‍රී හම්බෙන තැන් තිබුණා. අභ්‍යාස පොත් 3ක් ගත්තොත් අභ්‍යාස පොත් 2ක් නොමිලේ හම්බෙන තැන් තිබුණා. ඉතින් මේක ගොඩාක් වටිනවා අම්මලා තාත්තලාට. මේ තියෙන මම ආසම තැනක් මට මෙතනට ගියාම මාව පිස්සු වැටුණා. මොකද තෝරගන්න කියලා හිතා ගන්න බැරි වුණා. ඒ තරම් කියුට් නෝට්ස් බුක් එහෙම තිබුණා. ඉතින් මේවට ආස කරන ඔයාලටත් ඔන්න හොඳ අවස්ථාවක්. පේනව නේද? පොත්, පෑන්, පැන්සල් වගේම අනිකුත් ඕන කරන උපකරණ, පාසල් ඕන කරන උපකරණ ඊළඟට පින්තූර කොළ වගේ දේවල්, කටු වැඩ කොළ මේ හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන් මෙතනට ආවොත්. මතක ඇතුව අර ටිකටින් කවුන්ටර් එකකින් අපිට හම්බෙන මැප් එක ගන්න. එතකොට ඔයාලට අවශ්‍ය කුටි වලට ගිහිල්ලා අපහසුවකින් තොරව අපිට ඕන කරන දේවල් මිලදී ගන්න පුළුවන්. කාලය නාස්ති කරන්නේ නැතිව. ජීවිතය කියන්නේ සල්ලිම නෙමෙයි. අපි ගාව මොන තරම් දේවල් තිබුණත් පොතක් කියවද්දි දැනෙන සතුට නම් සල්ලි වලට ගන්න බෑ. අපි අපිට මිනිස්සුන්ට ගහකොළ වලට සතා සීපාවට වගේම පොත්වලටත් ආදරය කරන්න ඉගෙන ගන්න ඕන. මෙහෙම හිතන්නකෝ පොඩි බබෙක් ඉන්න ගෙදරකට
අපි යනකොට ඒ බබාට මොන හරි පැණි රස දෙයක් අරන් යනවනේ. ඉතින් අපිට පුළුවන් නම් ඒ පැණි රස දේ වෙනුවට එයාට පොතක් තෑගි දෙන්න. අමතක කරන්න එපා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ගිහින් එන්නම්.